මට යුවරජු පවසන්නේ මේ සම්බන්ධව. ඔහුගෙන් බොහෝ දේවල් වසන් කළා. ඔහුට මතක නැතුව ඇති. ඔහු දන්නේ මා පැවසුවොත්. කුමක්ද එසේ කිරීමට හේතුව? මහරජු ඒ සියල්ල වසන් කළා. ඇයි මහරජු එසේ කළේ? අසිත මුනිදුන්ගේ අනාවැකිය නිසා. එසේම සිදුවෙනවා රජතුමනි. ඔබේ පුත්‍රයා ගිහිගේ නික්ම ගිය පසුව ඔහු එදා පැවසුව සිද්ධාර්ථ ගිහි සැපෑර යන බව. ඉන් පසුවයි මහරජතුමගේ සිත දැඩි වුණේ. අප මේ සියලුම දුක් ඉවසුවේ ඔහුගේ සැපත උදෙසයි. ඔහුගේ සතුට උදෙසයි. ඊට මා කළ යුතු කුමක්ද? ඔබට පමණයි හැකිවන්නේ ඔහුගේ හැරයම වැළැක්වීමට යශෝදරා. නමුත් ඒ වෙනුවෙන් මා කළ යුතු දේ කුමක්ද? ඔහුගේ සිතට දුකක් ඇතුළු නොවිය යුතු යශෝ. මහදේවී, නගරේ නැරඹීමේ ගමනට අවශ්‍ය සියල්ල සූදානම්. අමිතා දේවී, තව ටික දිනක් නැවතී සිටින්න. යශෝදරාගේ තනියට එවිට අයියන්ඩියටත් ශාක සභාවට සිටිය හැකි නේද? ඔව් මෑණියනි. ඔය තරම් ඉක්මනට ඔබ දූ කුමරියව අතහැරියද? ඒ වෙනස දූ කුමරියට වැටහි නෑ තාම. තමාගේ විවාහයෙන් පසු සෑම ස්ත්‍රියක්ම දෙමාපියන්ගෙන් දුරස් වෙන බව. සත්‍යයක්. මංගලා පැවසුවේ සත්‍යයක්. ගෝපාව දැන් අයිති නෑ මට. අතින් පසු ගෝපා ඔබ වයිති කපිල වස්තුවට. හා අමිතා දේවී, ඔබේ අයිතිය මට පවරා දී අවසන්. ගොස් එනයට සමු දෙන්න. එසේනම් මෑණියනි, අවසර මාහට. අදින් පසු ඔබේ ගෞරව නාමයත් රැකගෙන යුතුයකම් ඉටු කරමින් යහපත් භාර්යාවක් ලෙස අප කැප වී සේවය කිරීමට. අපගෙන් වෙන්වන්නට සිදුවීම ගැන ඔබට දුකක් නම් පෙනෙන්නේ. දුටුවද? සොවින් හඬා වැටින්නද අප ප්‍රීතිවන මොහොතක ඔබ ඇයට පවසන්නේ? දූ කුමරියගේ සතුට නොවේද අවශ්‍ය? මා ඔබේ පැමිණීම අපේක්ෂාවෙන් පසු වේ. කුමටද? ඔබ දුන් තුටුපඬුරු ගැන ඔබෙන් කරුණක් විමසීමට. මගෙන් ලැබුණු තුටුපඬුරු කුමක්ද? සිහිවෙන් නැද්ද කිසිවක්? නමුත් ඔබ දන්නවද එයින් ගෝපා අපමණ සතුටක්, අපමණ ආශාදයක් ලද බව? ඔබ සිතුවේ මට දුන් වස්දඬුව ගැන නේද? නමුත් ඒ නොවේද ගෝපා? පසු ඔබට අවශ්‍ය නැතිද මෙය? එසේ නෑ ගෝපා. හදවත ඇඳුණු රූපේ මූර්තියකින් කිසිදාත් විඳිය නොහැකි. ඔබ සිටියේදී මූර්තියක් කුමටද? ඔබ එසේ කීවත් මූර්තිය මට අවශ්‍යයි. මා ඔබෙන් එක් ප්‍රශ්නයක් අසන්නද? කුමක්ද? කුමක්ද අඩුව?
අඩුවක් තිබෙනවා මූර්තියේ. මා තුලත් එක්වරම ඔබට දැකිය නොහැකි අඩුවක්. එම අඩුව ඔබ අතින් සම්පූර්ණ අර්ථුරු මා ඔබගේ පතිනිය නොවේ. මාතින් අතපසුවන දේවල් වලින් ඔබ සිත්‍රිදුම් කිසිවක් ඇති කරගන්න එපා. මේ සින්දුර් සැමදා සැමවිට යුතුකම් පිළිබඳ මට සිහිපත් කර දෙවි නොවේද? ඔබගේ ඉවසීම මට අති මහත් රුකුලක්. ඔබේ ඒ උතුම් අරමුණට උපකාරී වීමයි සතුට. මේ අපගේ ශාක්‍ය රාජ්‍ය, මේ උත්තර දිග ප්‍රදේශය, මේ පූර්ව දිග ප්‍රදේශය, මේ දක්ෂිණ දිග ප්‍රදේශය. අවශ්‍ය ප්‍රදේශය කුමක්ද? පුත්‍රය, ඔබට අලුතෙන් මාලිකාවක් ඉදිකර දීමයි මගේ අරමුණ. නමුත් තවත් මාලිකාවක් කුමටද පියාණනි? අවශ්‍යයි පුත්‍රය. නිදහස් මනසකින් රාජ්‍ය විචාරීමට ඉඩ සැලසීමයි අවශ්‍යතාව වන්නේ. එසේවත් පියාණනි, මා සහ ගෝපා කිනම් තැනක වුවත් සිතේ සොම්නසින් නම් පසුවන්නේ ඊට අමුතුවෙන් මාලිකා කුමටද? ඔබගෙන් වෙන්වන්නේ කුමකටද? ඔබ තෝරාගන්න. එක් තුටු පඳුරක් ඔබට පිය රජුගෙන්. ඔබට තවත් තුටු පඳුරක් දැන් මව්දේවියගෙනුත්. ඉතාම අපූර්වයි. ලෝෂිකා, මේ කුමද මෑණියනි? මේ පළඳනාව ලොකු ආශිර්වාදයක් පුතුරුවනක් ප්‍රාර්ථනා කිරීමට. දෙවියන්ගේ ආශිර්වාදය ලැබුණොත් පමණයි දරුවෙකු ලබා ගත හැකි. ඒ නිසා සිතේ විශ්වාසය ඇතිව එය රැකගත යුතුයි. අපට අවශ්‍ය යුවරජුවනි පුත්රුවනක්. මෑණියනි, ඔබට ඒ විශ්වාස කිරීමට ඇති හේතුව කුමක්ද? විශ්වාසය පරම්පරාවෙන් පැවතෙන්නක්. ඔබත් එය අඛණ්ඩව පවත්වා ගත යුතුයි. නමුත් ඒ නිසාම අපේ පිළිගත යුතුද? කමා කරන්න මට. කෙසේ වුවත් අප වටහාගත යුතුයි සත්‍ය. දෙවියන් කෙසේද අපගේ දෛවය තීරණය කරන්නේ? ලෝකයේ සියලු දේ සිදුවන්නේ අපගේ ස්වභාව ධර්මයට අනුකූලව. උණුසුම සීතල, දහවල රාත්‍රිය, මේ පරිවර්තනයන් ස්වභාව ධර්මයේ කවුද ඒ නියමුවන්? සිද්ධාර්ථ, ලොවේ තිබෙන ඊශ්වරයන්ගේ නියමය එරෙහි විය නොහැකි. එයයි ප්‍රශ්නය. සිතේ ආශාවන් නොයෙකුත් ලෙස උපදින්නෙත්, ඉන් දුක ඇතිවන්නෙත් ඊශ්වරයන්ගේ නියම හේතුවෙන්ද? මහරජතුමනි, ශාක්‍ය සභාවට සියල්ල සූදානම්. හා මලන්න. යමු සිතාර්ථ. අද ශාක්‍ය සභාව තුළ තීරණාත්මක තත්ත්වයක් උදා විය හැකියි. කුමන ප්‍රශ්නයක් ඇසුවත් පිළිතුරු ලබා දිය යුතුයි පියාණනි. ඔවුන්ට පිළිතුරු ලබා දීමේදී ඔබ අනවශ්‍ය තරම් ශාන්තිමත් බව පෙන්විය යුතු නැහැ පුත. ඔවුන් ඔබට කුමන දෙයක් පැවසුවත් නොබියව පිළිතුරු දෙන්න. ඒ ස්ථිරයි. අපගේ නිර්දෝෂී භාවයයි අපගේ ශක්තිය පියාණනි. සත්‍ය අපටයි පක්ෂ. සම්පූර්ණ ශාක්‍ය සභාවම විරුද්ධවත් සත්‍ය පරාජය කළ නොහැකි.